මිනිස්සු විදිහට අපි දවසින් දවස ඉස්සරහට යන තාක්ෂණයත් එක්ක එකට ගමනක් යන්න ඕනේ. නැත්නම් අපිට සමාජයක් විදිහට අපිට පෞද්ගලිකව අපි මානවයන් විදිහට අපිට ගමනක් නැති වෙනවා. ඒ නිසා අපි ලෝකේ යන වේගයෙන්ම ඉස්සරහට යන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ ගමනට අපි එකතු වෙනවා සේම අපේ තියෙන වටිනාකම් අපේ තියෙන මානසික මට්ටම් අපි නිවැරදි ආකාරයෙන් සමතුලිතව තබාගෙන මේ ගමනට එකතු වීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපේ නාලිකාව ඇතුළේ අපි කතා කරන්නේ මේ AI තාක්ෂණය පිළිබඳව, එහෙම නැත්නම් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න ඔබ දන්නවා. ඉතින් අපි වැඩසටහන් කිහිපයක් මේ සම්බන්ධයෙන් අරගෙන ආවා. තවත් මේ AI තාක්ෂණයේ තවත් එක පැතිකඩක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි මේ සූදානම් වෙලා ඉන්නේ. අපේ ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය දාර සම්පත් ගුණවර්ධන මැතිතුමා මේ කාරණා සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න අද දවසේදීත් ඇවිල්ලා ඉන්නවා. වෛද්‍යතුමනි ආයුබෝවන්. ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් ඔබතුමන් මේ කතා බහට. ඉතින් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන් දැන් ලෝකයම කතා කරනවා. මේ පිළිබඳව අපිත් අපේ දරුවෝ අපේ සමාජය දැනුවත් කරන්න අවශ්‍යයි කියලා හිතපු නිසා මෙහි තියෙන මේ වටිනාකම් පිළිබඳව කතා කරනවා සේම අපි දැන් මේ හැම කාරණයකම වෛද්‍යතුමනි මේ හොඳ පැත්ත සහ නරක පැත්ත කියලා දෙකක් තියෙනවනේ. අපි හොඳ පැත්ත ගන්නවා වගේ මේකේ වැරදිත් අපි අවබෝධ කරගෙන ඒවත් නිවැරදි කරගෙන යන්න අවශ්‍ය නිසා මේ සාමාන්‍යයෙන් අපි මානසික මට්ටමට අපි හිතන අපේ අර අපි කියනවනේ අපේ thinking pattern එකට වෙන හානිය මොකක්ද කියන එක පිළිබඳව ටිකක් කතා කරන්න අවශ්‍යයි කියලා හිතපු නිසා අපේ මේ හිතන පතන විදිහට අපේ මේ thinking pattern එකට මේකෙන් වෙන අවාසිය මොන වගේද කියන එක පිළිබඳව ටිකක් ඔබතුමාගෙන් කරුණු විමසන්න අවශ්‍යයි. අපිට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. දැන් අපි පෙර සාකච්ඡා කරමු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක හරිම වැදගත් දෙයක්. ඒ වගේම අපිට නැතිවෙන් බැරි දෙයක්. ලෝකේ ඉතාම වේගයෙන් ව්‍යාප්තන දෙයක් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා, ලෝකයටත් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අතර අපි අද මේ කතා කරන්නේ මේකේ තියෙන අඩුපාඩු අවාසි මොනවද කියලා, විශේෂයෙන්ම අපේ සිතුවිලි වලට, මොළයට, ස්නායු වලට සහ අපේ මේ සිතුවිලි රටාවට, අපේ චිත්ත ධාරාවට කොහොමද මේක බලපාන්නේ කියලා තමයි අපි මේ බලන්නේ. ඉතින් දැනට ඒ කියන්නේ මේක ඇවිල්ලා දැන් කාලයක් වෙනවා සොයාගෙන තියෙන කරුණු අනුව AI කියන්නේ ඇත්තටම ඉතාම හොඳ දෙයක්, වැඩ පහසු කරගන්න ඉතාම වැදගත් දෙයක්. අපි හැමෝටම කැමැත්තෙන් මේකට ලං වෙන්න වෙනවා අනාගතේ. දැනුත් අවශ්‍යයි ලං වෙන්න. ඒ අතර අපි අවබෝධයක් තියෙන මොනවද මේකෙන් වෙන්න පුළුවන් හානි කියලා. එකක් තමයි අපේ මේ සිතුවිලි රටාව ගත්තම අපේ ප්‍රඥාව එන්නේ ස්වභාවිකව මිනිසුන්ට උරුම ප්‍රඥාවක් තියෙනවා තම තමන්ට. දැන් අපි AI වලට හුඟක් පුරුදු වුණාම සහ අපි කියන ඇබ්බැහි වුණාම සහ ඒක දිගටම ඒක මතම යපුණාම අපේ මේ ස්වභාවික ප්‍රඥාවට අඩුවීමක් වෙනවා. ප්‍රඥාව අඩු වෙනවා. එතකොට අපි ඒකට අපි විසඳුමක් බලමු ඉස්සරහට මොකද කියලා. එහෙම වෙන්න පුළුවන් අපි අධිකවම මේකට ඇබ්බැහි වුණා. දෙවෙනි එක තමයි අපේ මතක තබා ගැනීම අපිට උරුම දෙයක්. අපි පොඩි කාලේ ඉඳන් මතක තබා ගන්නවා. ඒ මතක තබා ගන්න එකටත් මේ අඩු මතක තබා ගැනීමත් අඩු වෙනවා. පරීක්ෂණ වලින් බැලුවට පස්සේ කාලයක් යනකොට ඒ වලට හුරු වුණාම දරුවන්ගේ මතක තබා ගැනීමත් අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊගාව එක තමයි ඔබ පුදුම වෙන කරුණක් තියෙනවා. දැන් AI භාවිතා කරලා ගොඩාක් කරන අය සමීක්ෂණ කරාට පස්සේ ඔවුන් කෙනෙක් රවටන්න පුළුවන් ගතිය වැඩි කියලා හොයාගෙන තියෙනවා. මොකද ඔවුන් AI මතම ගිහිල්ලා ඔවුන් කියන තොරතුරු අර ඔවුන්ට විශ්වාසය අඩුයි AI මතම ඉන්න නිසා කෙනෙක් ඔවුන් කියන තොරතුරු මත රැවටීමකට ලක් කිරීමේ සම්භාව්‍යතාව වැඩි කියලා තියෙනවා. අපි හිතන්නේම නැති පැත්තක්. ඊට පස්සේ දරුවන්ට බලපාන දෙයක් තමයි දරුවන් එක දෙයක් අරගෙන ඒක ගැඹුරට ගිහලා තමන්ම විශ්ලේෂණය කළ උත්තරයක් හොයන ගතිය, මොලේ වැය කරන ගතිය, මොලේ වේසන ගතිය අඩු වෙනවා. අඩු වෙන නිසා තමන්ගේ නිර්මාණශීලී හැකියාවට, ස්වභාවික නිර්මාණශීලී හැකියාවට තමන්ගේ පුද්ගලෙක් වශයෙන් ගත්තම AI වලින් බලපෑමක් ඇති කරනවා කියලා තියෙනවා. ඒ නිසා AI අපි භාවිත කරනකොට බලමු මෙන්න මේ වගේ මිනිසාට බලපාන්න පුළුවන්, ඒ කියන්නේ ස්වභාවිකව බලපාන්න පුළුවන් ආකාර කීපයක් AI හරහා තියෙනවා. ඕවා තමයි අවාසි විදියට අපි AI වල දකින්නේ. එතකොට වෛද්‍යතුමනි දැන් දරුවන්ට මේකෙන් වෙන බලපෑම් පිළිබඳව අපි ටිකක් වැඩිපුර කතා කරොත් කොහොමද ඒක අපි පැහැදිලි කරගන්නේ? දැන් දරුවන් සමහර දැන් ලංකාවේ තාම දරුවන්ට අවුරුදු 16 විශ්වවිද්‍යාලයක කමගේ AI වලින් උත්තර ලියන්න දෙන්නේ නැහැ. නමුත් දැන් සමහර රටවල ලංකාවේ විශ්වවිද්‍යාලවල දැන් ඉස්සර අපි අධ්‍යාපනය ලැබන කාලේ පොත්
ගණනාවක් බලලා ඒවල සටහන් කරලා එකතු කරලා තමයි නිබන්ධනයක් දුන්නම උත්තරේ හොයන්නේ. නමුත් දැන් AI භාවිතා කරලා දරුවන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතා කරලා දරුවන් උත්තර ඉක්මනින් අපි සාමාන්‍යයෙන් අපි දන්නවා විශ්වවිද්‍යාල සත්‍යන්තයේ අපිට නිබන්ධන දුන්නාම ඉක්මනින් උත්තරේ හොයනවා. හැබැයි මේකත් අර එන උත්තරේ ආචාර්යවරුන්ට අල්ලගන්න පුළුවන් ඒ රටාව. ඒ රටාව අනුවල නමුත් දරුවන් එතකොට තමන් පොත් කීපයක් කියවලා මහන්සි වෙන්නේ නැතුව අරකින් උත්තරය අරන් එහෙමම දෙනවා. එහෙම දුන්නාම ඒයි තියෙනකන් ඔහුට පුළුවන්. හැබැයි විභාගයට ගියාට පස්සේ ඔහුට ඒක ඒ වෙලාවට දාන්න බැරි නම් බලපාන්න පුළුවන්. ඒ නිසා ඒක මතම අපි තොරතුරු හොයලා උත්තර හොයන්න ගත්තොත් උත්තරයකුත් දැන් ප්‍රශ්නයක් ගම උත්තරෙත් ඒයි වලින් ගන්න පුළුවන්. ප්‍රශ්න දැම්මම ඒකට අදාළ උත්තර එනවා. වචන 100කින් අවශ්‍ය නම් 100කින් 200කින් අවශ්‍ය 200කින් 500කින් අවශ්‍ය 500කින් ඒ විදිහට එනවා. එතකොට දරුවන්ට අර තමන්ගේ උත්තරයක් නිර්මාණය කිරීම නැති වෙන නිසා විභාගයට ගියාම ඒක බලපාන්න පුළුවන්. තමන්ම රැවටීමකට ලක් වෙනවා. එතකොට ඒ වගේ දේවල් AI බලන ඊට පස්සේ දරුවන්ට AI මතම තීරණ ගැනීම සහ ඒ කියන්නේ උත්තර සෙවීම තුළ සමහරට සරල කරුණු වලට උනත් ඔහු AI වලට කියලා තමයි උත්තර වෙන්නේ. සමහරට අපි තුමු දැන් බස් එකක යනවද දුම්රියක යනවද කියන එක උනත් ඔහු AI වලට බාර දෙනවා. එවිට අර සාමාන්‍ය ප්‍රායෝගික දැන් ඒ වගේ ප්‍රායෝගික අවස්ථාවලට Tamanට උත්තර හොයන එක බැරි වෙනවා. එතකොට Tamanට අර ඒක එක වෙලාවක ප්‍රායෝගික ජීවිතයේ Tamanට ප්‍රශ්නයක් එනවනේ. එතකොට ඒ වෙලාවේදී Taman මේ හිරවීමකට ලක් වෙනවා. ඊගාව එක තමයි AI එක්කම වැඩ කිරීමට පුරුදු වුණාම දරුවන් මේ සමාජශීලී බවෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මූණට මූණ බලාගෙන කතා කරන එක, පිරිසක් සමග කතා කරන එක, පිරිසක් සමග හැසිරෙන එක, තමන්ගේ ආවේග ඒ වගේම තමන්ගේ තියෙන හැඟීම් ඒවා බෙදා ගැනීම ඒවා කොහොමද තුලනය කරගන්නේ ඒ කොටසක් තමන්ට නැති වෙනවා. අර පිරිසක් අතර ඉන්න සමාජශීලී බවත් අඩුවීමකට ලක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් AI වලට මේ අපි කියන්නේ අධිකව ඇබ්බැහි වුණාම AI මතම ඒ කියන්නේ තීරණ ගන්න ඉගෙන ගන්න ගියාම තමයි මේ ටික එන්නේ. මේවා තමයි ප්‍රධාන කරුණු AI දිගට භාවිතා කරාම එන්නේ. වයිදුම් දැන් ලෝකේ යන වේගෙත් එක්ක අපිට මේකට එකතු නොවෙත් බෑනේ. අපි මේ ගමන මේ විදිහට යන්න ඕනේ. හැබැයි දැන් මේ තාක්ෂණය අපි පාවිච්චි කරනවා වගේම දැන් මේ අපේ ස්වභාවික ජීවන රටාවත් මේක රැකගෙන යන්න එපයි වෛද්‍යතුමනි. මේ තාක්ෂණයත් එක්ක අපේ තියෙන වටිනාකමුත් අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. කොහොමද මේ දෙක සමබර කරගෙන යන්නේ කියන එක අපි පැහැදිලි කරමු. ඔව් අපි මේකට උත්තරයක් මේට ඉස්සෙල්ලත් කතා කරා. එකක් තමයි දැන් අපි AI භාවිතා කරනවා නම් පැය දෙකක් අපි අවම වශයෙන් පැය දෙකක්වත් ස්වභාවයත් සමග ගනුදෙනු කරන්න ඕන. එතකොට ස්වභාවය සමග ගනුදෙනු කරනවා කියන්නේ ස්වභාවික පරිසරයට යන්න ඕන. ඒ කියන්නේ හිරු එළිය බලන්න ඕන. ඊට පස්සේ තරු බලන්න ඕන. ඒ කියන්නේ පරිසරය බලන්න ඕන. වතුර පිළිබඳ අත්දින්න ඕන. ස්වභාවය අත්දින්න ඕන. එතකොට AI වලම ඉන්නවා වෙනුවට අපි AI වල පැය දෙකක් හිටියන අපි එළිය ගහකොළ කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න ඕන. ගහකොළ වැඩ කරන්නේ කොහොමද? වතුර තෙතමනේ කියන්නේ මොකද? අතින් අල්ලා තෙතමනේ කියන්නේ මොකද? අන්න ඒ වගේ පරිසරයත් සමග ඉන්න ඕන. එතකොට පැය දෙකන සමහරට පැය දෙකක් ඒ වෙලාවට ඊට වැඩි ප්‍රමාණයක් ස්වභාවය සමග හිටියත් කමන්නේ. ඒකම ඒ වගේම තමයි අපි AI මත ඉන්නවා නම් පැය දෙකක් පැය 6ක් වැඩ කරලා හිටියන අපි තව පැය 3-4ක් සමාජයත් එක්ක ඉන්න ඕන. යාළුවොත් එක්ක කතා කරන්න ඕන. ඒ කියන්නේ AI භාවිතාවක් නැතුව අපි මුහුණට මුහුණ කතා කරන්න ඕන, එකතු වෙන්න ඕන. ඊට පස්සේ එහෙම පුළුවන්. ඊට පස්සේ පවුලත් සමගත් පොඩි වෙලාවක් ගත කරන්න පුළුවන්. එවිට අර AI මතම ඉන්න වෙනුවට AI වලත් හොඳ දේ ගන්නවා. ඒ වෙනුවට අපිට අනිත් අර සමාජයෙන් ලැබෙන උත්තර ටිකක් ලැබෙනවා. දැන් සමහරට AI වලින් අපි ගන්න උත්තරේ එකක් තියෙනවා. හැබැයි පවුලේ සහෝදරයෝ අම්මා තාත්තා සමග කතා කරාම එන උත්තරේ ඊට වඩා ගොඩක් ආදරණීය හොඳ එකක් වෙන්න පුළුවන්. සහ ඒක ප්‍රායෝගික වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ වලට AI වලින් උත්තර හොයන්න වඩා අපිට සාමාන්‍ය ක්‍රමයට යන්න පුළුවන්. එතකොට පවුල සමග වැදීමකුත් ඇති වෙනවා. ඉතින් මේ ස්වභාවික පරිසරය සමග එකතු වීම, සමාජය සමග එකතු වීම, පවුලත් සමග එකතු වීම වගේ කරුණු වලින් AI වලට අර ඇබ්බැහි වෙන එක නතර කරගන්න පුළුවන්. තව කරුණක් එකතු වෙනවා. මොනවා කරත් අපි නිතරම කියන දේ තමයි AI අපිට භාවිතා කරත් නොකරත් අපි ජීවිතේ එකතු කරගන්න මොන දේ තමයි ව්‍යායාම. ඇවිදීම අපේ ශරීර අවයව ඒ කියන්නේ
චලනයන් වලට ලක් කිරීම, ව්‍යායාම කිරීම ඒක අත්‍යවශ්‍යයි. අපි ව්‍යායාම කරනවා නම් පැයක්, ඇවිදිනවා නම් පැයක්, ඒ වගේ කරන දුවනවා නම් ඒ වගේ තමයි පුළුවන් විදියට පිහිනනවා නම් ඒ වගේ කරනකොට සම්පූර්ණයෙන්ම අරකින් මිදෙනවා. එතකොට මිනිසාට තමන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක් තමයි ව්‍යායාම. ව්‍යායාම ඇඟ සෙලීම, මාංශ පේශි සෙලීම අත්‍යවශ්‍යයි. ඉතින් ඔන්න ඔය කරුණු ටික එකතු කරගත්තොත් AI වලිනුත් හොඳ දේ අරගෙන ඉතුරු අනිත් ස්වභාවයත් සමග ලං වෙලා නිරෝගීව දෙකම තුලනය කරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා. වෛද්‍යතුනි මේ සාමාන්‍යයෙන් මම අතරේ කාරණයක් අහන්නේ. එතකොට දැන් ලෝකයේ මේ කාරණා හඳුනගෙන මේ දෙක සමබර කරගෙන මේ වෙනකොට යන වැඩපිළිවෙලක් තියෙනවද? වුන් මේක හඳුනගෙන තියෙන දැන් අපේ රටේ අපි තාක්ෂණයත් එක්ක මේ ගමන ගියාට දැන් අර ඔබතුමා කියනවා වගේ අර අපි අනිකුත් කොටස් ටික තාම මේ සමබර කරගෙන නැහැනේ. ලෝකයේ කොහොමද මේක හඳුනගෙන යනවද? ওই කාරණා දෙකම. ඔව් ලෝකයේ ගත්තාම ලෝකයේ අපි නිතරම බලන දෙයක් තමයි ලෝකයේ දැන් ওই ෆින්ලන්තය, නෙදර්ලන්තය, ඊට පස්සේ ස්වීඩන් වගේ රටවල් විශේෂයෙන්ම සහ යුරෝපයේ රටවල් ගත්තම හැමදාම දැන් ඇමරිකා එක්සත් ජනපදයටත් වඩා ඒගොල්ලෝ මේවා තුලනය කිරීම නිතරම හිතනවා. දරුවා කුඩා කාලේ හැදෙන විටම ඔවුන්ට හැමදාම විදුහලට එන්න කියන්නේ ඔවුන් ගහකොළෙක් අපි දැන් දැකලා තියෙනවා. ඒක නිරීක්ෂණය වෙනවා. දැන් අපිට වැඩිහිටි සුද්ධාතිකයෙක් අපි දැක්කත් අවුරුදු 35 40ක ඔහු ලංකාවට ආවත් ඔවුන් නිතරම අර දුරකථනයේම ඉන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මොකක්ද? ඔවුන් අපේ මේ වෙරළට යනවා, ඊට පස්සේ අපේ වනාන්තර වලට යනවා, ඊට පස්සේ අපේ බස් එක යනවා නම් ඒ විදිහට යනවා, ගමනක් යනවා නම් ඒ විදිහට කඩ පෙලි වලට යනවා, පොඩි කඩ වලට යනවා, හැම තැනම මොහොන් සැරිසරනවා. නිතරම ස්වභාවයට මේගොල්ලෝ හොයාගෙන එනවා. එතකොට මොහොන පොඩි කාලේ ඉඳන් පුරුදු කරලා තියෙනවා තාක්ෂණයේ උල්පත, තාක්ෂණය හොයාගන්න කොච්චර වුණත් ඔවුන් කවදාවත් ඒකට ඇබ්බැහි වෙන්නේ තත්ත්වයක් කරලා තියෙනවා. එතකොට යුරෝපයේ සහ ඇමරිකාවේ එක්සත් ජනපද මේ සොයා ගැනීම මේ අපේ එක්සත් රාජධානිය සොයා ගැනීම කරාට ඔවුන් මේකට ඇබ්බැහි වෙන ගතිය අඩුයි. ඕකේ අනිත් පැත්ත ආසියාත රටවල් සොයා ගැනීම නොකරනවත් එක්කම ඔවුන් මේකේ මුලදන්න නිසා ඇබ්බැහි වෙන ගතිය වැඩි. හැම එකම නරක පැත්ත අපිට එනවා වැඩි. දැන් ඉන්දියාව ගත්තත් අපි අනිත් රටවල් දකුණු ආසියාතික රටවල් ගත්තම ඒගොල්ලෝ පොඩි ඇබ්බැහිමක් වෙනවා. නොදැනුවත් ඔවුන්ගේ අර දිගු කාලන ජීවිතේ හොඳ ජීවිතයට මේක බලපාන. ඉතින් අපිට ලංකාවටත් අපිට පුළුවන් ශ්‍රී ලංකාවේ මේව ගන්න ගමන් තමන් අර බේරිලා අර හොඳ දේවල් අපි කතා කරේ ස්වභාවයත් එක්ක දරුවෝ දාන එක, ස්වභාවයත් සමග ගැටෙන එක, ඒ දේවල් කරන මේක අපි නැවත පුණුපුණා කියන්නේ අපිට දෙකම ඕන. හැබැයි අපිට අවසානයේ මේ ස්වභාවයත් තියෙන සමග සම්බන්ධය නැති වුණොත් අර මොන ජයග්‍රහණයකට වැඩ. මොකද නිරෝගී නැතුව ජීවිතය තුලනය කරගත්තේ නැති කෙනෙක් හම්බුනොත් වැඩක් නැහැ. ඒ නිසා තමයි අපි නැවත මේ වැඩසටහන කියන්නේ ඔබ නිතරම ස්වභාවයත් සමග නිතර ලං වෙන්න. ඒ යන ක්‍රියාවත් එකතු කරගන්න. ඉතින් ලෝකයේ රටවල් ගත්තම අපිට ඒ පැත්තෙන් ඉස්සරහා ඉන්න ඔවුන් මොන තාක්ෂණය කරත් ස්වභාවයත් සමග එකතු වීමත් ඔවුන්ගේ තියෙනවා. පැහැදිලිවම දැන් AI තාක්ෂණය පිළිබඳව ඔබට ඕනවට වඩා දැනුමක් ඇති. අපි මේ AI තාක්ෂණය සහ මේක ඇතුලේ කරන දේවල් නෙවෙයි මේ කතා කරන්නේ. වෛද්‍යතුමා මේ තාක්ෂණයත් එක්ක අපි යන ගමන තුල අපි වටිනාකම් ටිකත් හඳුනාගෙන යන්න ඕනේ කියන දේ පිළිබඳව අපි මතක් කරන්නේ. ඒ නිසා මේ වැඩසටහන තව ෂෙයා කරන්න කියන මතක් කිරීම අපි ඔබට කරනවා. වෛද්‍යතුමා අවසාන වශයෙන් මේ දැන් දරුවන්ගේ ප්‍රඥාව ආරක්ෂා කරගන්න, දරුවෝ හිතන විදිය රැකගෙන අපේ ස්වභාවිකව මේක හිතන විදිය රැකගෙන සහ AI සම්බන්ධ කරගෙන ගමන යන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න අවසාන වශයෙන්. පෙරවැරසන කතාවේ AI සම්බන්ධ නිර්මාණත් ශීලීත්වම දාන්න පුළුවන් කියලා අපි නිතරම කියන්නේ අර හරි තැනින් අපි අල්ලමු. අපි දැන් අපි කතාවකටත් කියනවා නාගයාගේ අපි අල්ලන්න ඕන පෙනේ තියෙන තැන. නැත්නම් අර වලිගෙන් ඇල්ලුවොත් හරියන්නේ නැහැ. ඉතින් අපි දරුවන්ගේ ප්‍රඥාව රැක ගැනීම තමයි අංක 1. මොකද එහෙම කියන්නේ අපේ රටේ තියෙන ආධ්‍යාත්මික පරිසරය සහ අපිට තියෙන ප්‍රඥාව සහ ඒ තියෙන බොහෝ කරුණු දැනට ලෝකයේ සොයාගෙන නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නොපෙන්න කරුණු සහ අපි දර්ශනයට අදාළ තියෙන කරුණු, අපේ තියෙන ගැඹුරු ඒ කියන්නේ මෛත්‍රිය, කරුණාව, දයාව වගේ දේවල්, ඉවසීම වගේ ගුණාංග, ඊට පස්සේ සීලය සම්බන්ධ ගුණාංග, සමාධිය සම්බන්ධ ඔය වචන ගත්තත් අර සාමාන්‍ය විද්‍යාව කියන වචන වලට වචනම ප්‍රබලයි. දැන් ඉවසීම ගත්තොත් අපේ තියෙන ඉවසීම කියන එක බොහොම ප්‍රබල වචනයක්. වීරිය කියන එක බොහොම ප්‍රබල වචනයක්. ධෛර්යය කියන එක බොහොම ප්‍රබල වචනයක්. මේ වලට අනිත් භාෂාවල දෙන වචන වලට වඩා ඒ වචන ඇතුළේම ප්‍රබලත්වය තියෙනවා. ඒ වචනයට
උත්තරය වෙන භාෂාවකින් දෙන්න බැරි තරම් ප්‍රබලයි. ඒක ඔබට වැටහෙන්නේ නැති මොකද මේකේ ඉන්න විට තමයි මේ වචනේ තමයි වීරය කියන වචනේට ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වට ඒකට වඩා ගැඹුරු එකක් මේ වචනේ තුලම තියෙනවා. ඒක නිසා මෙන්න මේ තියෙන කොටස අපි රැක ගන්න ඕන දරුවන්ගේ. මොකද මේ කොටස අපිට අර වෙන ආදේශක නැහැ. ඒක කවදා හරි ඔබට තේරෙයි අපි ඔක්කොම එක තැනක ගිහිලා හිර වෙන තැනක් යනවා ජීවිතේ. ඒ කියන්නේ සතුට හොයලා, සැනසුම හොයලා, මුදල් හරි හම්බ කරලා කරලා ඒව ඔක්කොම කරලා අපිට එක තැනක් එනවා. අපි මේ ඒ කියන්නේ නැවතීමක් අර සැනසුමක් හොයන තැනක් එනවා. සැනසුම කියන එක හොයන තැනේදී අපිට මේ ප්‍රඥාව ඉතාම වැදගත් වෙනවා. සමාධිය ඉතාම වැදගත් වෙනවා. ඒතකොට සමාධියටයි ප්‍රඥාවටයි ලං වෙන්න බෑ. මේ තාක්ෂණය විතරක් භාවිතා කරලා තමන්ගේ සමාධියයි ප්‍රඥාවයි ගන්න ඕන ඉහළට තමන් තුලින්මයි. ඒ කියන්නේ මේක අවසානයේ තමන්ගේ සමාධියයි ප්‍රඥාවයි සැනසුමයි සතුටයි ගන්න වෙන්නේ තමන් තුලින්මයි. ඒකට තාක්ෂණයෙන්වත් වෙන කෙනෙකුටවත් ඒකට උදව් කරන්න බෑ. නිසා තමන් තුලින් ගන්න නම් මේ දේ රැක ගන්න ඕනේ. එතකොට අපි කතා කරන විද්‍යාව සම්බන්ධ, අපේ දැනුම සම්බන්ධ ඒවා ඔක්කොම එක පැත්තක. එතකොට මේ ප්‍රඥාව කියන වචනය තුල අර අනිත් වචන වීරිය, ධෛර්යය, සමාධිය මං ඉස්සෙල්ලා කියපු වචන තුල එකතු වුණාම ඒවා අනිත් පැත්තක. කවදාවත් මේ ප්‍රඥාව කොටසයි අර දැනුම කොටසයි එක තැනකට ගන්න බෑ. ඒ නිසා කවදාවත් තාක්ෂණයට අර මිනිස්යාගේ තියෙන ප්‍රඥාව ගන්න බෑ. මේක ගැඹුරු තැන. නිසා දරුවන්ගේ අපි මම කියන්නේ හැමතිස්සෙම අපි සමාධියයි ප්‍රඥාවයි රැකගමු. එහෙනම් රැක ගන්න නම් අර දරුවා පොඩි කාලේ මැටි ටික අල්ලන එක, මඩේ නාන එක, ඊට පස්සේ ගහකොළ අල්ලන එක, පොළොව තෙතමනයයි කියලා දරුවා අතින් අල්ලලා බලන එක. පිනිබින්දුවක් කොළයක තියෙන අතින් අල්ලලා බලන එක. ඇඟේ උදේට පිනිබින්දු වැටෙන එක. රැයට පිනි ටිකක් වැටෙන එක. රැයට තරු එළිය වැටෙන එක. රැයට විදුලි ආලෝකේ නැතුව ඉන්න එක. කළුවර කියන්නේ මොකද්ද කියලා හඳුනන එක. වතුරේ තියෙන සීතල මොකද්ද කියලා හඳුනන එක. ඇලේ තියෙන සීතල මොකද්ද කියලා හඳුනන එක. ගලක තියෙන රළු බව මොකද්ද කියලා හඳුනන එක. ඒ ටික දරුවට අත්දැකීම් දෙන්න ඕන. ඒ ටික කවදාවත් තාක්ෂණයෙන් දෙන්න බෑ. ඒ ටික තියෙන දරුවෙක්ට නිර්මාණශීලීත්වයේ පහළ වෙනවා. නිසා ඉල්ලීම කරන්නේ සියලුම තාක්ෂණ සියලුම දල් දෙන අතරතුර අනිත් රටවල් ජපානය, ස්වීඩනය, පින්ලන්තය අනිත් රටවල් මේවා කරනවා. අපේ දරුවන්ටත් මේ ටිකත් ලබා දෙමු. මේ ටික වැඩිහිටි ඔබ වුණත් ලබාගෙන බලන්න. අර කැලෑවක ගිහිල්ලා තෙතමනය අතට පිනි ඒ දැනෙන දේවල් සිසිලස ගන්න ඒක අනිවාර්යයෙන්ම ප්‍රඥාවට අත්‍යවශ්‍යයි. මොකද ඒ අයිත් ඕන අපිට ප්‍රඥාවත් ඕන. මේ දෙකම ඕන. ඒ නිසා අද වැඩසටහන අපි ඊටාම තැනකට ගෙනාවා. අපි ඒ අය ගැන ගොඩක් කතා කරන ඒ අයිත් ඕන. අපි ප්‍රඥාවත් ඕන. පැහැදිලිවම වෛද්‍යතුමනි අපි AI සම්බන්ධයෙන් මේකෙන් කරගන්න පුළුවන් දේවල් පිළිබඳව ඕනෑ තරම් කතා කරනවා. නමුත් මේකේ මේ නොපෙනෙන මානෙ පිළිබඳව අපි ගෞරවනීය වෛද්‍යතුමන් ඔබට පැහැදිලි කරලා දුන්නේ. ඔබතුමා කිව්වා වගේ මේ දෙකම රැකගෙන අපි ඉස්සරහට යන්නයි අවශ්‍ය. නිසා මේ වටිනාකම් කොච්චරද කියලා කියන්න තව කෙනෙකුට මේක දැනගන්න ඔබ ෂෙයා කරන්න මේ වැඩසටහන්. මොකද ගොඩක් වැදගත් වෙයි හැම දිනාටම මේ අපේ වටිනාකම් රැකගන්න උත්සාහ කරන පිරිසට. ඉතින් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ කාරණේ අද වෙනත්ම තැනකට මේ කාරණේ අරගෙන ආවට. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වුණේ. අයිබෝන් ඔබතුමන්ට අපි නැවත මුණ ගැහෙන බලාපොරොත්තු වෙන සමුදෙනවා ඔබතුමන්ට. ඉතින් ඔබේ අදහසුත් අපිට කියන්න එක ගොඩක් වටිනවා. එහෙනම් අපි තවත් ඉදිරියේදී තවත් වැඩසටහනකින් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. හැම දිනාටම යහපත් හෙට දවසක්.